ආයුබෝවන්. දුන්නු පොරොන්දුවක් රැකීමේ තියෙන බලය ගැන කියවෙන හරිම අපූර්ව ජාතක කතාවක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේක තමයි Tamanගේ වචනේ අකුරටම රැක්ක වෘෂභ රාජයෙකුගේ කතාව. හොඳයි. එහෙනම් අපි මේ කතාවේ ඇතුළටම ගිහින් බලමු. සමහරුන්ට යම් දෙයක් පේන්නේ නිකම් බරක් විදිහට. හැබැයි තවත් සමහරුන්ට ඒකම පේන්නේ කරට අරගෙන ඉටු කරන්න ඕන වගකීමක් විදිහට. ඔන්න ඔය කියමනෙන් තමයි අපේ කතාවේ හදවතටම. ඒ කියන්නේ වගකීම කියන තේමාවට අපිව අරගෙන යන්නේ. හරි. මේ ජාතක කතාවට යන්න කලින් ඒකට පාදක වුණු සිදුවීමක් තියෙනවා. මේක ඇත්තටම පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ දුන්නු පොරොන්දුවක් සම්බන්ධ පුදුම හිතන සිදුවීමකින්. උන්වහන්සේගේ වචනේ තිබුණු ඒ නොසැලෙන ස්ථිර බව, ඒ කියන්නේ ඉන්ටෙග්‍රිටි එක, ඒකෙන් හරි අපූර්වට පේනවා. සිද්ධිය උනේ මෙහෙමයි. බුදුන් වහන්සේ ප්‍රසිද්ධියම ප්‍රකාශ කරනවා අහවල් දවසේ අහවල් තැනදී මහා ප්‍රතිහාරයක් පෙන්නනවා කියලා. ඉතින් මේකට තරංගෙට වගේ උන්වහන්සේගේ ප්‍රතිවාදීන්, ඒ කියන්නේ ඒ කාලේ හිටපු වෙනත් ආගමික ශාස්ත්‍රවරු අපිත් ඒ වගේ දේවල් කරනවා කියලා ලොකුවට කිව්වා. හැබැයි අන්තිමේදී මොකද වුනේ? කිසිම දෙයක් කරගන්න බැරි වුණු ඒ අය හැංගිලා පැනලා ගියා. ඉතින් හිතන්නකෝ බුදුන් වහන්සේගේ වචනේ තිබුණු ඒ විශ්වාසයයි අනිත් අයගේ වචනවල තිබුණු හිස් බවයි අතර වෙනස. තින් බුදුන් වහන්සේ දුන්නු වචනය ඒ විදිහටම ඉටු කරද්දී අනිත් අය පැනලා ගියපු එක දැකපු භික්ෂුන් වහන්සේලා පුදුමයෙන් පුදුමයටපත් වෙලා නීගෙන කතා බහ කරනවා. අන්න ඒ වෙලාවේ තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ගුණය මට මේ ආත්මෙ විතරක් තිබුණු දෙයක් නෙමෙයි කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. එළමනම් කෙනෙක්ට කොහොමද මෙච්චර ගැඹුරු විශ්වාසයක්, මෙච්චර ස්ථිර වචනයක් තියෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි දැන් අහන්න යන මේ පුරාණ කතාව ඇතුලේ හැංගිලා තියෙන්නේ. හරි, එහෙනම් අපි කතාවේ ප්‍රධාන චරිතය හමුවෙමු. එයා තමයි කන්හා. කන්හා කියන්නේ බෝධිසත්වයින් අතීත භවයක ගවයෙක් විදිහට ඉපදලා හිටපු අවස්ථාවක්. මේ නමත් හරි විශේෂයි. කන්හා කියන්නේ පාලි සහ සිංහල භාෂාවලින් කළු කියන වචනයට. ඉතින් නමට ගැලපෙන්නම යා තද කළු පාට හරිම තේජාන්විත අභිමානවත් වෘෂභයෙක්. කන්හාගේ චරිතය හරිම පුදුම එකක්. එක පැත්තකින් එයාට තිබුණේ හිතා ගන්න බැරි තරම් ශක්තියක්. හැබැයි අනිත් පැත්තෙන් එයා පුදුමතරම් මෘදු, සංසුන් කෙනෙක්. දුපත් වයසක කාන්තාවක් තමයි කන්හව හැදුවේ. ඒත් හරියටම තමන්ගේම දරුවෙක්ට වගේ ආදරෙන්. ගමේ පොඩි ළමයි යාගේ පිට උඩ නැගිලා සෙල්ලම් කරද්දිත් එයා හරිම ඉවසීමෙන් හිටියා. කන්හගේ හිතේ තිබුණ එකම බලාපොරොත්තුව තමයි තමන්ව හදා වඩාගත්ත ඒ අම්මගේ දුපත්කම නැති කරන එක. ඔන්න ඉතින් කන්න තීරණය කරනවා තමන්ගේ මේ අතිමහත් ශක්තිය ප්‍රයෝජනෙට ගන්න. කතාවේ ලොකුම අභියෝගය පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ගැටලුව පොඩි එකක් නෙමෙයි. කරත්ත 500ක්. හිතන්නකෝ ඒ ගාන. විලෙන් දෙකුගේ කරත්ත 500කින් යුතු දිග්ගු තවලමක් ගඟක් තරණය කරන්න ගිහින් මඩේ එරිලා. කොහොමවත් ගොඩ ගන්න විදියක් නැහැ. ඔතන හිටපු වෙලෙන්දාගේ පුතා කන්නගේ ශක්තිය ගැන දන්නවා. ඉතින් යා කන්නට ගනුදෙනුවක් ඉදිරිපත් කරනවා. මේ හිරවෙච්ච කරත්ත 500ම ගොඩ දාලා දුන්නොත් එක කරත්තයකට කහවණු 2 ගානේ ඔක්කොම කහවණු 1000ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒ කාලේ හැටියට කහවණු 1000ක් කියන්නේ ලොකු ධනයක්. ඔන්න දැන් තමයි කතාවේ වැදගත්ම හරියට එන්නේ. කන්නහා තමන්ගේ පැත්තෙන් පොරොන්දුව අකුරටම ඉඩු කරනවා. හැබැයි ඊළඟට එයාට මුහුණ දෙන්න වෙන්නේ අනිත් කෙනාගේ අවංක භාවයෙන් මනින ලොකු පරීක්ෂණයකට. කන්න තනියම ඒ කරත්ත 500ම ගොඩට ඇදලා දානවා. ඉතින් දැන් පුරොන්දු වුණු විදිහට යාට ලැබෙන්න ඕන මුදල කවණු 1000යි. හැබැයි මෙතනදී තමයි කතාවේ කනගාටුදායකම දේ වෙන්නේ. අර වෙලෙන්දා පොරොන්දු වුණු මුදල දෙන්නේ නැහැ. සම්පූර්ණ 1000 වෙනුවට ඒකෙන් හරියටම භාගයක්, ඒ කියන්නේ කවණු 500ක් විතරක් දීලා කන්නවර රවට්ටන්න උත්සාහ කරනවා. මෙන්න මේකයි වැදගත්ම දේ. කනහගේ ප්‍රතිචාරය හරිම බලවත්. ඒ උනාට සම්පූර්ණයෙන්ම සාමකාමී. එයා කලබල වෙන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ. කරන්නේ එකම දෙයයි. කරත්ත පෙළට යන්න බැරි වෙන්න පාර හරස් කරලා නිශ්චලව හිට ගන්නවා. කන්න පොරොන්දුව ඉටු කරගන්න පාවිච්චි කරපු ක්‍රමය හරිම සරලයි, ඒ වගේම හරිම ප්‍රබරයි. මුලින්ම එයා පාර හරස් කරගෙන නොසලී හිටගත්තා. කවුරු කොච්චර තල්ලු කළත් අදින්න හැදුවත් එයා අඟලක්වත් හෙලවුනේ නැහැ. මුළු මුදලම ගෙවනකල් එයා සංසුනුව බලාගෙන හිටියා. අන්තිමට පොරොන්දුව හරියටම ඉටුවනාට පස්සේ කිසිම දෙයක් නොකියා නිහඬවම පාරෙන් අයින් වෙලා කරත්තවලට යන්න දුන්නා. හොඳයි. දැන් අපි කතාවේ අවසානයට ඇවිල්ලා මේ අතීත කතාවල බුදුන් වහන්සේගේ කාලයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු.
වෙන ගවයින්ට උස්සන්න බැරි වුණු ඒ ලොකු බර ඒ කළු වෘෂභයා තනියම කරට ගත්තා. මොකද එයා වගකීම කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් අරගෙන හිටියා. බුදුන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරපු කතාවේ සාරාංශ විදියට තමයි මේ ගාථාව දේශනා කරන්නේ. ඉතින් කතාවේ අවසානම හෙලිදරව්ව මොකද්ද? එදා ඒ කළු වෘෂභ රාජයා, ඒ කියන්නේ කන්නහා වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේමයි. එතකොට ඒ ආදරණීය මහලුමව ඒ තමයි උප්පලවන්නා රහත් තෙරණිය. මේකෙන් අපිට පැහැදිලි වෙනම නේද? උන්වහන්සේගේ ඒ අවංකකම, වචනේ රැකීම, වගකීම් දැරීම කියන ගුණාංග මේ භවයේ විතරක් නෙමෙයි සසර පුරාවටම තිබුණු මූලික ගති ලක්ෂණයක් කියලා. ඉතින් මේ මුළු කතාවම අවසානයේදී අපි හැමෝගෙම හිත ටික ප්‍රශ්නයක් ගේනවා. අපි අපේ ජීවිතේදී දෙන්න ඒ වගේම රැකින්න තරම් ශක්තිමත් වෙන්න ඕනේ පුරුදු මොනවද?